ජයශ්‍රී මහා බෝධි වංශය. ශ්‍රී මහා බෝධි ආගමනයෙන් වසර 2258ක් පිරෙන මේ වසරේ ජයශ්‍රී මහා බෝධි වංශය ජනගත කිරීමට සූදානමින් සිටින මේ මොහොතේ සංස්කාරක මණ්ඩලය වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කිරීම ජයශ්‍රී මහා බෝධි වංශය පිළිබඳව කාලෝචිත ක්‍රියාවක් ලෙස කාලෝචිත පියවරක් ලෙස මේ මොහොතේදී මම දකිනවා. විශේෂයෙන්ම ජයශ්‍රී මහා බෝධි ආගමනය ඒහා සම්බන්ධ තදානුබද්ධ ඉතිහාසය පිළිබඳව මෙතෙක් ශ්‍රී ලාංකේය ඉතිහාස රචනා සම්ප්‍රදාය තුල මෙතෙක් ආවරණය නොවු විශේෂයෙන්ම විවිධ පැතිකඩ අලලා මේ සම්පාදිත ජයශ්‍රී මහා බෝධි වංශය සුපෝෂිත වෙනවා. මෙහිදී අපි ජයශ්‍රී මහා බෝධි වංශය පිළිබඳව සාකච්ඡා කිරීමේදී විවිධ විෂය ක්ෂේත්‍ර අලලා මෙහි සාරගර්භ ඒ වගේම ඊ타මත්ම වැදගත් ලිපි පෙළක් අන්තර්ගත වී තිබෙනවා. විශේෂයෙන් මේ පිළිබඳව අපි කතා කරනකොට අපට දැක ගැනීමට හැකියාව ලැබෙන ප්‍රධානතම කරුණක් ලෙස මම දකින්නේ ජයශ්‍රී මහා බෝධියේ ඉතිහාසය සහ ඒහා සම්බන්ධ විවිධ කර්ම කාරණා ක්‍රියාකාරකම් ඒ වගේම එහි ඉතිහාසය ඒ වගේම ජයශ්‍රී මහා බෝධිය සම්බන්ධ වත්පිළිවෙත් ඒ වගේම විවිධ සමාජ සිරිත් විරිත් සම්ප්‍රදායන් මේහා බැඳුණු අපිට සුවිශේෂී වූ සංස්කෘතිකමය ඉතිහාසයක් හිමි වෙනවා. ඒ පිළිබඳව කතා කරනකොට දක්නට ලැබෙන ප්‍රධානතම කරුණක් ලෙස ජයශ්‍රී මහා බෝධිය හා සම්බන්ධව විවිධ ඉතිහාස සම්ප්‍රදාය තුළ කෘතීන් රචනා වී තිබෙනවා. එහා සමගම විවිධ මූලාශ්‍රය අපට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ සම්පාදිත ජයශ්‍රී මහා බෝධි වංශයේ තිබෙන වැදගත්කම ලෙස අපි දකින්නේ මෙතෙක් රචිත මූලාශ්‍රයන් වලට වඩා ජයශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පමණක් නොවේ. ඒ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ලිපි පෙළක් මේ තුල අන්තර්ගත වීම. අපි දන්නවා ඉතිහාස ශික්ෂණය තුල ඉතිහාස කරන සම්ප්‍රදාය ඉතිහාසයේ නැවත රචනා කිරීම තුල අපි මෙතෙක් ඉතිහාසයේ රචනා නොවු ඒ වගේම මෙතෙක් ආවරණය නොවු විවිධ පැතිකඩ අපි හඳුනා ගනිමින් ඉතිහාසයේ නැවත අපි ලියනු ලබනවා. ඒහා සම්බන්ධව කතා කරනකොට මේ ජයශ්‍රී මහා බෝධි වංශය සුවිශේෂී වූ අවස්ථාවක් විදිහට මේ ජයශ්‍රී මහා බෝධි වංශය ජනගත කිරීමේ අපිට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමා මෙතනදී විවිධ ක්ෂේත්‍ර එමත් නැත්නම් විවිධ පැතිකඩ ඔස්සේ සුපෝෂිත ජයශ්‍රී මහා බෝධි වංශයේ මා මෙහිදී අවධානයට ලක් කරනවා මෙරට යටත් විජිත කාල පරිච්ඡේදය තුල ජයශ්‍රී මහා බෝධිය හා සම්බන්ධව එහි ඉතිහාසය සහ ඒ හා සම්බන්ධව ආගමික ප්‍රබෝධය කොහොමද සිදු වුණේ කියන කාරණය පිළිබඳව. එහිදී අපට පැහැදිලි වන කාරණයක් තමා විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි එවැගේම ලන්දේසි යටත් විජිත බලයන්ට නතු වීම මේ කාල පරිච්ඡේදයේ තුල ජයශ්‍රී මහා බෝධිය මෙතෙක් ආරක්ෂා වී තිබීම හා සම්බන්ධව මෙම ග්‍රන්ථය තුල ජයශ්‍රී මහා බෝධි වංශය තුල අපි කරුණු අනාවරණය කරනු ලබනවා. ඒ වගේ තමයි විශේෂයෙන්ම මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය තුල ජයශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ තදානුබද්ධ ඉතිහාසය සුවිශේෂී වැදගත්කමක් අපට ගෙනහැර පාන.
එහිදී හඳුනාගත හැකි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. එහිදී වඩාත්ම වැදගත් වෙන්නේ බ්‍රිතාන්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කරන විට අපට දක්නට ලැබෙනවා ක්‍රිස්තු වර්ෂ 1828 පමණ වන විට බ්‍රිතාන්‍ය වාර්තාවලට අනුව අනුරාධපුරයේ පිහිටි එකම පන්සල ලෙස ජයශ්‍රී මහා බෝධිය වැඩ සිටින මේ උඩමළුව විහාරස්ථානය හඳුනා ගැනීමේ හැකියාව තිබෙන බව. එතෙන් සිට විශේෂයෙන්ම මෙම පරිශ්‍රය නැත්තම් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමික ප්‍රබෝධය ජයශ්‍රී මහා බෝධිය හා සම්බන්ධව ඒ වගේම එහි ආරක්ෂාව ජයශ්‍රී මහා බෝධිය ඒ වගේම මෙම විහාරස්ථානය මගින් දක්වන ලැබූ ප්‍රතිචාර සමග බද්ධ වී තිබෙන ආකාරය. ඒ අනුව අපට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන තන්ත්‍රය තුළ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව අපි දකිනවා දේශීය පුනර්ජීවන ව්‍යාපාර බිහිවීමක්. එය විශේෂයෙන්ම පහතරට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ එක් පැතිකඩක් ලෙස මේ රජරට එහෙමත් නැත්නම් අනුරාධපුර කේන්ද්‍ර කරගනිමින් ඇති වූ බෞද්ධ ප්‍රබෝධයේ මූලස්ථානය නැත්නම් බෞද්ධ ප්‍රබෝධයේ තෝතැන්න බවට පත් වුණේ ජයශ්‍රී මහා බෝධිය වැඩ සිටින උඩමළුව විහාරස්ථානය. ඒ නිසා අපට ඉතාමත්ම පැහැදිලි ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ ජයශ්‍රී මහා බෝධිය වැඩ සිටින මෙම පරිශ්‍රය නැත්තම් මහා විහාර පරිශ්‍රය බෞද්ධ ආගමික ප්‍රබෝධයේ මූලස්ථානයක් බවට පත්ව තිබුණු ආකාරය. විශේෂයෙන්ම අනගාരിക ධර්මපාලතුමන් ගෙන ගිය මෙම ව්‍යාපාරයේ අනගාരിക ධර්මපාලතුමන් ඇතුළු ගිහි පැවිදි බෞද්ධ නායකයින් ගෙන ගිය මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමන් අනුරාධපුර ප්‍රදේශයට සම්ප්‍රාප්ත වීම ජයශ්‍රී මහා බෝධිය හා සම්බන්ධව ආගමික ප්‍රබෝධයක් තවදුරටත් ඉස්මතු වීමටත් එය සමස්ත රජරට ප්‍රදේශ තුල ව්‍යාප්ත වීමටත් වර්ධනය වීමටත් හේතු සාධක වී තිබෙනවා. ඒ වගේම තමා යටත් විජිත පාලනය තුල විශේෂයෙන්ම ඔවුන් ගෙන ගිය ක්‍රියාකාරකම් අපි දකිනවා ශ්‍රී ලාංකේය ඉතිහාසය තුල මෙම කාල පරිච්ඡේදය තුල විශේෂයෙන්ම 1850න් පමණ පසු කාල පරිච්ඡේදය තුල ජයශ්‍රී මහා බෝධිය ආශ්‍රිත ඒ වගේම ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ මෙම ඓතිහාසික වූ ඒ වගේම අපේ ශිෂ්ටාචාරයේ වැදගත් වූ මෙම කේන්ද්‍රය පිහිටි මේ ප්‍රදේශය වෙත යුරෝපීය නැත්නම් බ්‍රිතාන්‍ය පාලනයෙන් දැඩි තර්ජනයක් එල්ල වී තිබුණා. විශේෂයෙන්ම දේවස්ථාන ඒ වගේම කතෝලික ඉදිකිරීම ඒ වගේම රජයේ ගොඩනැගිලි ඉදිකිරීම සහ රජයේ නිල නිවාස ඒ වගේම විවිධ කණ්ඩායම් පුද්ගල කණ්ඩායම් පදිංචි වීම මේ ප්‍රදේශය තුල අපට ක්‍රිස්තු වර්ෂ 1870 පමණ පසුව දක්නට ලැබෙනවා. මෙයට ප්‍රතිචාරයක් ලෙස ජයශ්‍රී මහා බෝධිය සතු අයිතිවාසිකම් ඒ වගේම ජයශ්‍රී මහා බෝධියේ බාරකාරත්වය උසුලන මේ උඩමළුව විහාරස්ථානය බෞද්ධයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමත් සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීමත් ඒ වගේම ඒ වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් සිදු කිරීමත් අපට දක්නට ලැබෙනවා. මේ අනුව ඉතාමත්ම පැහැදිලි ශ්‍රී ලාංකේය ඉතිහාසය තුල ජයශ්‍රී මහා බෝධිය එක් අතකින් සංස්කෘතිකමය වශයෙන් අපට සුවිශේෂී වැදගත්කමක් දක්වනවා සේම අනික් පැත්තෙන් එය ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කිරීමටත් එය සුපෝෂණය කිරීමටත්
සුවිශාලව දායකත්වයක් ලබා දී තිබෙන බව. මේ අනුව මෙම ජයශ්‍රී මහා බෝධි වංශය වඩාත් වැදගත් වනුයේ ශ්‍රී ලාංකේය ඉතිහාස සම්ප්‍රදාය තුළ මිතික් අනාවරණය නොවූ සෑම ක්ෂේත්‍රයක්ම අලලා මූලාශ්‍රය පටන් වත්මන් කාල පරිච්ඡේදයේ දක්වා විවිධ පැතිකඩ අනාවරණය වන පරිදි මේ ග්‍රන්ථය සමන්විත වේ. මෙය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස මේ මොහොතේදී අපි දකිනවා.